안녕하세요, 학생들이. 모든 게 잘 되고 있죠? 모든 게 잘 되고 있죠? 모든 게 잘 되고 있죠? 건강하게 잘 지냈죠? 건강하게 잘 지냈죠? මොකද ළමයි මම මේ අහුවේ 모든 게 잘 되고 있죠? මම මේ අහුවේ මේ දවස්වල වගේ හැමදේම හොඳින් සිදු වෙමින් තියෙනව නේද කියලා. මේ දවස්වල ඔයා කරන හැමදේම හොඳින් සිදු වෙමින් තියෙනව නේද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා 건강하게 잘 지냈죠? 건강하게 잘 지냈죠? 건강하게 잘 지냈죠 කියලා අහන ළමයි නිරෝගිමත්ව එහෙම නැත්නම් සෞඛ්‍යමත්ව ඉන්නව නේද කියලා. හරි. ඉතින් මම හිතනවා ඔයාලා ඇත්තටම මේ දවස්වල ඔයාලා කරන හැමදේම සාර්ථක කරගනිමින් ඉන්නවා ඇති කියලා. ඒ වගේම තමයි ඔයාලා සෞඛ්‍යමත්ව එහෙම නැත්නම් නිරෝගිමත්ව ඇති කියලා හිතනවා. හරි. මම පොඩි දෙයක් මෙන්න මේ විදිහට අහනවා. 한국에 오고 싶어요? 한국에 오고 싶어요? කොරියාවට එන්න කැමතිද? කොරියාවට එන්න කැමතිද? ඊට පස්සේ ඔයාලට සිංහලෙන් ලස්සන උත්තරයක් තියෙයි මම කොරියාවට එන්න කැමතියි කියන අර්ථේ. මට අනිවාර්යයෙන්ම කොරියාවට එන්න ඕනේ. මට අනිවාර්යයෙන්ම කොරියාවට ඇවිල්ලා සල්ලි හම්බ කරන්න ඕනේ. මට අනිවාර්යයෙන්ම මගේ හීන හැබෑ කරගන්න ඕනේ. මගේ අම්මගේ තාත්තගේ හීන හැබෑ කරන්න ඕනේ. මට මේ දේ කරගන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම මම මේ ප්‍රශ්න අහපුවාම ඔයාලගේ හිතට අනිවාර්යයෙන් මේ වචන ටික ඒ සිතුවිලි ටික එන්නේ නැති. හරි. මම මෙහෙම කියනවා. 한국에 오고 싶으면 한국말 많이 공부해야 돼요. ආ කොරියාවට එන්න කැමති නම් ළමයි අනිවාර්යයෙන්ම කොරියානු භාෂාව ගොඩාක් ඉගෙන ගත යුතුයි. ගොඩාක් ඉගෙන ගත යුතුයි. 열심히 많이 공부해야 돼요. උනන්දුවෙන් ගොඩක් ඉගෙන ගත යුතුයි. 그러면은 한국말 많이 배워야 돼요. කොරියානු භාෂාව එහෙනම් කොරියානු භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. හරි. මම මේ වචන කිහිපය දැන් මේ වචන කිහිපය ඔයාලගෙන් ඇහුවේ මම ඔයාලා වෙනුවෙන් අද අලුත් සිලබස් එකේ ආ, අපේ අලුත් සිලබස් එකේ කොරියානු භාෂා විභාගයට අදාළ කරගෙන ළඟදී රිලීස් කරපු අලුත් සිලබස් එකේ නිව් සිලබස් එකේ පළවෙනි චොම්බ කොටස අරගෙන එන්න තමයි මම අද ඔයාලගෙන් ඒ වගේ පොඩි ප්‍රශ්න කිහිපයක් ඇහුවේ. හරි. අපේ අරමුණක් තියෙනවා ළමයි අපි කොරියාවට එනවා නම් අනිවාර්යයෙන්ම අපේ කොරියාව ගැන එහෙන ඇල්මක් තියෙන්න ඕනේ. අපිට කොරියාව ගැන ඇල්මක් තියෙන්න ඕනේ. ගෙම ආසාවක් තියෙන්න ඕනේ. මම කොරියාවට එන එක අරමුණ මොකක්ද කියලා අපි දැනන් ඉන්න ඕනේ. එතකොට මම මේ කොරියාවට එන්නේ ඇයි? මම කොරියාවට ගිහිල්ලා මොනවද මම කරන්නේ? මගේ ප්ලෑන්ස් මොනවද? මම වයස අවුරුදු කීයෙන්ද යන්න ඕනේ? මම මේ අවුරුදු ගානෙන් ගියොත් මට මොනවද ඉස්සරහට ලබා ගන්න පුළුවන්? මගේ ජීවිතේ මම නොවිදපු දේවල් මට ලබා ගන්න පුළුවන් වෙයිද? කියන කරුණු කාරණා ඔයාලට ඇති වෙන්න ඕනේ. හරි. ඒ දේවල් එක්ක මම කියනවා මෙහෙම හරියට කොරියානු භාෂාව ඉගෙන ගත්තොත් ඔයාගේ ඔය හැම සිතුවිල්ලක්ම ඔයාගේ ඔය හැම ප්‍රාර්ථනාවක්ම ඒ කාස්ටෙන්ම අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. කොරියානු භාෂාව ගොඩක් පාඩම් කරලා හොඳින් විභාගයට මුහුණ දුන්නොත් ඔයා හොඳට ලකුණක් ගත්තොත් ලකුණු 180ක් 190ක් 200ක් ගත්තොත් ඔයා කොරියාවට එනවා නිසැකවම. ඒ දේ කරන්න පුළුවන් කියන්නේ ඔයාලට. ඔයාලා තමයි සැබෑම වීරයෝ. මොකද ඔයාලගේ අම්මා තාත්තව සතුටින් තියන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ කාටවත් ණයක් නොවේ බරක් නොවේ කාටවත් කාගෙන්වත් යැපෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. ඇත්තම උත්සාහවන්තයෙක් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්ට. හරි. මම කියපු දේවල් වලින් පොඩි අවබෝධයක් ඔයාලට එන්නේ නැති කියලා මම හිතනවා. අපි යමු වෙන අපි අපේ පළවෙනි චොම්බෝ කොටසට. මුන්හාවා චොම්බෝ. මුන්හාවා චොම්බෝ කියන්නේ ළමයි ලියා ගන්න. මුන්හා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ චොම්බෝ කියන්නේ තොරතුරු. මුන්හා කියන්නේ සංස්කෘතිය, මුන්හා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ කියන අර්ථේ. චොම්බෝ කියන්නේ විස්තරය එහෙම නැත්නම් අපිට තොරතුරු කියන අර්ථය ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න එනවා අපේ පළවෙනි චොම්බ කොටසට. මේක සංස්කෘතික කොටසක්. හ්ම්. කොරියාවේ ළමයි කොරියාවට ආපුවාම කොරියාවේ වැඩ කරනකොටත් වඩා අපිට අංක 1 තියෙන්න ඕනි ආචාර කිරීම වලට. ඔයා කොරියාවට ආපුවාම දැනගන්න ඕනි උසස් නිලධාරියෙක්ට ඔයා කොහොමද කතා කරන්න ඕනි? ඔයාට වඩා වයසින් වැඩි පුද්ගලයෙක්ට කොහොමද කතා කරන්න ඕනි? එතකොට ඔයාගේ යාළුවෙක්ට කොහොමද කතා කරන්න ඕනි? ඔයා කතා කරන විදිය, ඔයා යාට ආචාර කරන ක්‍රමය, ඒ ආකල්ප ඔක්කොම ඔයා කොරියාවට එනකොට දැනන් ඉන්න ඕනේ. මොකද කොරියාවේ අංක එක විදිහට සලකන්නේ මේ සංස්කෘතිය. එයාලගේ ආචාර ධර්ම. ඒවා අනිවාර්යයෙන්ම ඒ විදිහටම තියෙන්න ඕනේ. අපි විදේශිකයෙක් නම් විදේශිකයෙක් විදිහට කොරියාවට එනකොට ඒ දේවල් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ. අපි එන්නේ මෙතන වැඩ කරන්න විතරක් නෙමෙයි. අපි එන්නේ මෙයාලගේ සංස්කෘතිය දැනගෙන ඒවටත් අනුගත වෙන්න බලාගෙන. හරි. එතකොට කොරියාවට එනකොට ඔයාලා දැනන් ඉන්න ඕනි මුල්ම ආචාර ධර්මය තමයි
සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ මධ්‍යාහ්නක් කියන්න අන්‍යෝන් හසයෝ. අන්‍යෝන් හසයෝ. අන්‍යෝන් හසයෝ. හා. අන්‍යෝන් හසයෝ කියලා අපිට නිකම්ම කියන්න බෑ. හ්ම්? ඒක යාළුවෙක්ට කියන විදිය වෙනස්. එතකොට උසස් නිලධාරියෙක්ට කියන විදිය වෙනස්. එතකොට වයසින් වැඩි පුද්ගලෙක්ට කියන විදිය වෙනස්. ආකාර කිහිපයකට මේ අන්‍යෝන් හසයෝ කියන එක, අන්‍යෝන් හසිම්නිකා කියන එක, අන්‍යෝන් කියන එක කොටස් කිහිපයකට බෙදා දක්වලා තිබෙනවා. හරි. එතකොට අපිට මේ විස්තරය ගත්තාම මේ චොම්බ කොටස මේ සංස්කෘතික කොටස ගත්තාම ඒ අන්‍යෝන් හසයෝ කොහොමද අපි මොන විදිහටද අපි මොන වගේ කෙනෙක්ටද භාවිත කරන්නේ? ඒ වගේම අන්‍යෝන් කියන එක මොන වගේ කෙනෙක්ටද භාවිත කරන්නේ? අන්‍යෝන් හසිම් නිකා කියන එක මොන වගේ කෙනෙක්ටද භාවිත කරන්නේ කියන එක අපි මෙන්න මේ සංස්කෘතික කොටසෙන් අපි අද ඉගෙන ගන්නවා. ඒකේද හැමෝම හොඳට අහගෙන ඉන්න මම මේ පාඩම කියලා දෙනකොට. හරිද? මේක මම YouTube එකට දාන රෙකෝඩින් එකක් බව ඇත්ත. හැබැයි මේක ස්කිප් නොකර හරියට මේ චොම්බ කොටස අහන් ඉන්න ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. පළවෙනි චොම්බ කොටසෙම ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. ඒකෙන්ද ස්කිප් නොකර අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න එහෙනම් හැමෝටම ජය වේවා. හරි. අපි එහෙනම් පටන් ගමු. අපි උඩ විස්තරය කතා කරා. මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ ළමයි සංස්කෘතිය. වා කියන්නේ සහ කියන අර්ථය. චොම්බෝ කියන්නේ එහෙනම් විස්තරය එහෙම නැත්නම් තොරතුරු කියන අර්ථය ගන්න පුළුවන්. හරි. ඊපස් ඔන්න මාතෘකාව තියෙනවා. හංගුගේ ඉන්සායේජොල්. හංගුගේ ඉන්සායේජොල්. හංගුගේ ඉන්සායේජොල් කියන්නේ පුතේ කොරියාවේ ආචාර කිරීමේ සිරිත් විරිත්. කොරියාවේ ආචාර කිරීමේ සිරිත් විරිත්. හරි. මේ ආචාර කිරීම කොච්චර වැදගත්ද කියලා නම් අපිට පළවෙනි පාඩමට මේ ආචාර කිරීම සංස්කෘතික කොටසක් විදිහට දක්වලා දීලා තියෙන්නේ. ඒක මේ කොරියාවට කොච්චරටම වැදගත්ද කියන බව සනාථ කිරීමට. හරිද? ඒ කියන්නේ කොරියාවේ අංක 1 වෙන්න ඕනේ. වේගුක් කෙනෙක් විදිහට කොරියාවට එන අංක 1 වෙන්න ඕනේ. ආචාර ධර්ම. එයාලගේ සංස්කෘතියට අනුගත වෙන්න ඕනේ. හා ආචාර කරන විදිහ හරියටම දැනන් ඉන්න ඕනේ. හ්ම්. මොකද අපි ලංකාවේ මිනිස්සු ආශ්‍රය කරපු විදිහ වෙනස්. කොරියාට ඇවිල්ලා ඒගොල්ලෝගේ සංස්කෘතියත් එක්ක ආශ්‍රය කරන විදිහ වෙනස්. තේරුණාද? අපේ ලංකාවේ විද්දී වැඩිමල් කෙනෙක්ට බාල පුද්ගලයන් වැඩිමල් කෙනෙක්ට අඩෝ බං ඔබ ඵලයන් කියලා වරෙන් මෙහි කියලා අපිට කතා කරන්න පුළුවන්. හරිද? ඒක සාමාන්‍ය. හැබැයි කොරියාවට ආපුවාම ඒ දේ කරන්න බෑ. තේරෙනවද? කොරියාවේ සංස්කෘතිය වෙනස්. ආචාර ධර්ම ඒ කියන්නේ ඩිස්ප්ලින් අංක 1. ඩිස්ප්ලින් අංක 1. හරි. අපි එන මේ චොම්බ කොටස් ගමු වැඩි වෙලා කතා කරන්න. නේද? හංගුගේ ඉන්සයිඩ් හංගුගේ කියන්නේ කොරියාවේ කොරියාවේ ඉන්සා කියන්නේ ආචාර කිරීමේ යෙජොල් කියන්නේ පුතේ සිරිත් විරිත්. වචනින් වචනෙට තේරුම් ලියා ගන්න සිරිත් විරිත්. සිරිත් විරිත්. හරි. බලමු අපි එහෙනම්. 한국에서는 상태에 따라 인사하는 방식이 다릅니다. 한국에서는 කියන්නේ පුතේ 한국에서는 කියන්නේ කොරියාවේදී සංතේ තරා කියන්නේ පුතේ විරුද්ධ පාර්ශවය අනුව සංතේ කියන්නේ විරුද්ධ කියන අර්ථේ විරුද්ධ පාර්ශවය කියන අර්ථේ සංතේ විරුද්ධ පාර්ශවයට තරා කියන්නේ අනුව කොරියාවේදී විරුද්ධ පාර්ශවයට අනුව ඉන්සාහානන් කියන්නේ ආචාර කරන පංශිගි කියන්නේ ක්‍රම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ආකාර එහෙම නැත්නම් ක්‍රම ආකාර තරම් නිදා කියන පුතේ වෙනස් මේ පොඩි කොටසෙන් අර්ථ දක්වලා තියෙන්නේ ඔයා තව කෙනෙක්ට ඔයාට ඉස්සරහින් තව පාර්ශවයකට ආචාර කරන විදිය ක්‍රමය වෙනස් කියලා. හරි. එතනින් පස්සේ බලමු. చాසින් పోదా నాయిగా మన్గోనా చివిగా నొపన్ సరామేకేనన్ అన్యుం హసేయో తోනන් අන්‍යුන් හසිම් නිකාරාගෝ මල්හායෝ කොගේර සුගිගෝනා කොරිර කුප්පියෝ ඉන්සා හම්නිදා. හරි. බලමු ඊළඟ කොටස. చాසින් పోదా කියන පුතේ තමාට වඩා. මම මේ වාක්‍යය කියලා දෙනකොට හොඳට ඒක සිංහල අර්ථයත් එක්ක ඔලුවට දාගන්න. හරිද? එතකොට ඔයාලට පස්සේ තේරෙනවා ආචාර කිරීම වෙන්න ඕනි මොන විදිහටද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. చాසින් පෝදා කියන්නේ පුතේ තමාට වඩා చాසින් කියන එකේ අර්ථය තමා. තමා. ඒතකොට මෙතන වාක්‍ය අර්ථය ගන්න පුළුවන් තමාට පෝදා කියන එකේ අර්ථය වඩා. තමාට වඩා
නායිකා මන්ගෝනා. නායිකා කියන්නේ පුතේ වයසින් වයසින් මන්ගෝනා. මන්ගෝනා කියන්නේ වැඩි හෝ. මේ මන්තා කියන එකෙන් තමයි මේ මන් කියලා හැදලා තියෙන්නේ. මන් මන්තාගේ දා ඉවත් වෙලා ගෝනා කියන එක එකතු වෙලා. හරි. එහෙනම් දා ඉවත් වෙලා ගෝනා එකතු වෙලා ගෝනා කියන එක අර්ථය නම් දැනන් ඉන්න ඕනේ. හෝ. ගෝනා කියන්නේ හෝ. හරි. වයසින් එහෙනම් වැඩි හෝ චීවිගා නොපන්. චීවි කියන්නේ මොකද්ද පුතේ? තනතුර. චීවි කියන්නේ තනතුර. තනතුරින් චීවිගා කියන්නේ එහෙනම් තනතුර. මේ ගා කියන්නේ නිපාතේ. ඔයාලා ඊගා නිපාත ඉගෙනගෙන තියෙනවානේ. එහෙනම් මේ ගා කියන්නේ නිපාතේ. චීවිගා කියන්නේ තනතුරින් ලියා ගන්න. තනතුරින් නොපන් කියන්නේ උසස්. නොපන් කියන්නේ උසස්. ඒ කියන්නේ තනතුරින් ඉහළ. තනතුරින් ඉහළ උසස්. සරාමේගේන සරාමේගේනන් කියන පුතේ පුද්ගලයන් හට පුද්ගලයන් හට පුද්ගලයන් හට අන්‍යං හසේයෝ සුබ උදෑසනක් සුබ දහවලක් සුබ මධ්‍යාහනක් කියන අර්ථ තුනෙන් කැමති එකක් ගන්න පුළුවන්. මොකද ඔයාට උදේ පුද්ගලයෙක් හම්බුනොත් ඒකෙන් අර්ථ දක්වන්නේ අන්‍යං හසේයෝ කියන එක අර්ථ දක්වන්නේ සුබ උදෑසනක්. නැත්නම් ඔයාට දහවලේ පුද්ගලයෙක් හම්බුනොත් ඔයා අන්‍යං හසේයෝ කිව්වොත් ඒක කියන්නේ සුබ දහවලක්. ඔයාට හවස් වරුවක හම්බුනොත් එහෙම අන්‍යං හසේයෝ කියන දෙකෙන් අර්ථ දක්වන්නේ සුබ සැන්දෑව කියන අර්ථය. එහෙනම් අන්‍යං හසේයෝ තෝනන් ඒ වගේම තෝනන් ඒ වගේම තෝනන් ඒ වගේම මේ තෝනන් කියන එක සමානයි මෙන්න මේ කරිගෝ කියන සම්බන්ධීකාරක පදේ මේකට සමානයි. දෙකේම තියෙන එකම අර්ථ. කරිගෝ කියන්නේ ඒ වගේම තෝනන් කියන්නේ ඒ වගේම අන්‍යං හසිම්නිකා අන්‍යං හසිම්නිකා අන්‍යං හසිම්නිකා මේ අන්‍යං හසයෝ කියන එක අන්‍යං හසිම්නිකා කියන එකයි දෙකේම එකම තේරුම් තියෙන්නේ. සුබ උදෑසන සුබ දහවල සුබ මධ්‍යහන. අන්‍යං හසිම්නිකා රාගෝ මල්හාමියෝ කියලා ප්‍රකාශ කර රාගෝ කියලා ලියාගන්න රාගෝ කියලා මල්හාමියෝ කියන ළමයි ප්‍රකාශ කර කොගේර සුගිගෝනා කොගේ කියන්නේ ශරීරයේ ඉහළ කොටස. ඒ කියන්නේ අපේ බෙල්ල හරිය ඔළුව හරිය. කොගේර සුගිගෝනා බෙල්ල එහෙම නැත්නම් ඔළුව කියන්න පුළුවන්. ඔළුව කියන්න පුළුවන්. කොගේර බෙල්ල එහෙම නැත්නම් ඔළුව සුගිගෝනා කියන්නේ නැමීම හෝ සුගි කියන්නේ නැමීම ගෝනා කියන එක අර්ථය මම ඉස්සෙල්ලා කියලා දුන්නා හෝ කියන අර්ථේ. සුගිදා ක්‍රියාපදේ සුගිදා කියන්නේ පුතේ නැමෙනවා කියන අර්ථේ නැමෙනවා. එතකොට ඒකේ දා ඉවත් වෙලා තමයි මේ ගෝනා එකතු වෙලා තියෙන්නේ. ගෝනා කියන එක අර්ථය මම ඉස්සෙල්ලත් කියලා දුන්නා. ගෝනා කියන්නේ හෝ කියන අර්ථේ. එහෙනම් ඕවා හරියටම පාඩම් වෙන්න ඕනේ. සුගි ගෝනා කියන්නේ නැමීම හෝ හොරිරල් කුප්පියෝ ඉන්සාහම්නිදා. හොරි කියන්නේ පුතේ අපේ තුනටිය ඉන. හොරි කියන්නේ අපේ ඉන. අපි ඔය කියන්නේ කොන්ද එහෙම රිදෙනවා හොරි අපායෝ කියන්නේ එහෙනම් කොන්ද රිදෙනවා. හරි එහෙනම් හොරි කියන්නේ කොන්ද එහෙම නැත්නම් තුනටිය. කුප්පියෝ කියන්නේ නම ඉන්සාහම්නිදා කියන්නේ පුතේ ආචාර කරනවා. ආචාර කරනවා. ඊට පස්සේ කොගේරල් සුගිගෝනා කියන්නේ බෙල්ල පහත් කිරීම හෝ එහෙම නැත්නම් ඔළුව පහත් කිරීම හෝ නැත්නම් නැමීම හෝ කියන අර්ථය ගන්න පුළුවන්. නැමීම හෝ සුගිදා කියන්නේ නමනවා කියන අර්ථේ, නැමෙනවා කියන අර්ථේ පහත් කරනවා කියන්න පුළුවන්. නැමීම හෝ හොරිරල් කුබීනන් ගොසන්. හොරිරල් කියන්නේ කොන්ද කුබීනන් ගොසන් කියන්නේ නමන එක කුබිනන් ගොසන් නමන එක මේ නොන්ගත් කියන්නේ ළමයි ග්‍රැමර් එක.
ඒවා අපිට ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගන්න හම්බ වෙනවා. මේ නන්ගොත් කියන්නේ යම් ක්‍රියාවක් කරන එක. යම් ක්‍රියාවක් කරන එක ක්‍රියාපදයක දායිවත් වීමෙන් පසු නන්ගොත් කියන ග්‍රැම එක එකතු වෙනවා නම් ඒකෙන් අර්ථ දක්වන්නේ යම් ක්‍රියාවක් කරන එක. උදාහරණයක් විදිහට මම නිකමට පෙන්නන්නම්. කදා කියන්නේ යනවනේ පුතේ. කදා කියන එකේ අර්ථය යනවා. මේ ක්‍රියාපදයේ අර්ථය යනවා. කදා කියන එකේ දා ඉවත් වෙලා අපි එකතු කරගන්නවා මං කියපු අර ග්‍රැම එක මෙන්න මේ ග්‍රැම එක. එහෙනම් කානන්ගොත් කියන්නේ යන එක. කානන්ගොත් කියන්නේ යන එක. තේරුණාද? නන්ගොත් කියන එකේ අර්ථය යම් ක්‍රියාවක් කරන එක. ඕනෙම ක්‍රියාපදයක දා ඉවත් කිරීම පසු ග්‍රැම මේ නන්ගොත් කියන ග්‍රැම එක යෙදුනොත් යම් ක්‍රියාවක් කරන එක කියලා තමයි අර්ථ දක්වන්නේ. හරි. කුබීනන් ගොසන් කියන්නේ නමන එක සංතේපංගේ විරුද්ධ පාර්ශවය මෙතන විරුද්ධ පාර්ශවය තේහාන් පිළිබඳ විරුද්ධ පාර්ශවය පිළිබඳ විරුද්ධ පාර්ශවය පිළිබඳ